ඉතින් දැන් අපි ඉන්නේ මෙතන. අපි යන්නේ අතෙන්ට. ඔන්න දැන් අපි ඉන්නේ මෙතන. කලින් හිටියේ අතන. දැන් බලමු අපි මෙතන ඉඳලා එතනට යන කතාව. හරි ඉතින් යාපහුව වෙන ඔයා මේ view point එක නම් මිස් කරගන්න හොඳම නෑ නේ. ගන්නම එපා. ඔව්. මේක අපි පාර පෙන්නන්නම් ඉතින් ඕගොල්ලන්ට ඔන්න අපි දැන් ආවද යාපහුව බලන්න. මේ යාපහුව බලන්න යද්දි මේ ලස්සන view point එක ළඟ නැවතුණා. ඉතින් අපි මේ අස්සේ පාරෙන් ආපු හින්දා තමයි අපිට මේක හම්බුනේ. ඉතින් මේ වැව එක්ක බලන්න කොහොමද ලස්සන කියලා. මාර ගතිය. මේක මේ කැමරාවෙන් පේන තරම්ම ලස්සනයි නේ ඇත්තට. ඇත්තටම ලස්සනයි. ඉතින් මේක යාපහුවේ අපි දැන් ආවේ දලදා ගම ඉඳලා ඒ කියන්නේ වාරිය පොළට ඇවිල්ලා ඊට පස්සේ පාදනේට ඇවිල්ලා දලදා ගමට ඇවිල්ලා ආවේ ඊට පස්සේ දලදා ගමෙන් ඔයගොල්ලන්ට මේ මෙන්න පෙතන පේන තැනින් පළවෙනි පළවෙනියට හම්බෙන දකුණු අත පැත්තට තියෙන ගුරු පාර දිගේ එන්න ඊට පස්සේ රේල් පාරක් එම හම්බෙනවා ඒක දිගේ එන්න ඔයගොල්ලන්ට මේ ලොකේෂන් එක හම්බෙනවා මේ පාර කෙලින්ම යන්නේ යාපහුවට ඉතින් මේක නම් ඉතින් මාර ලස්සනයි. දැන් යන්නේ මේ පාරේ යන්න තියෙන්නේ යන් ඉස්සරහට අද කට්ටිය වැඩි වෙයිද දන්නේ නේ ගිහිල්ලා බලමු හොඳ උත්තරේ අපේ ලැම්බෝගිනි අපි හෙවණකින් පාක් කරා හෙල්මට් උත් තියලා යන්න පුළුවන් ඇති නේ යන්නේ මේ හදලා නේද? මේ කඩ පේලියක් තියෙනවා. මෙතනින්ද දාන්න කිව්වේ. හෙල්මට්? හෙල්මට් තියලා ගියා කිව්වද? හරි ඉතින් ඕගොල්ලෝ බයික් වල එනවා නම් මේ බයික් මෙහෙන් දාන්න පුළුවන් ඉතින් අර වඳුරු අදින කතාවක් ඊට පස්සේ අපි අතනින් දැම්ම කොහොමද ලොකු ගණන් නෑ යන්න හෙල්මට් තියලා ගියා මේ ඒකින්ද හොඳයි හෙල්මට්. ඔව් හෙල්මට් තියලා යන්න තියෙන chance එක හෙල්මට් දෙකක් තියලා යන්න පුළුවන් ඉඳ හොඳයි. ඒක නිසා තියලා යන්න ඉතින් මිනිසුන්ටත් හොඳයිනේ. මේ 100ක් අපි ගිය පාර අපිලා 100 ගත්තේ නේ. ඔව් අපි ගිය සැරේ අර කඩේ ගාව ඉන්න දැම්මේ. ඒ කඩවලක් දානවා ඊට පස්සේ මේක තමයි ඉතින් නිල රත ගාන මෙතන. ඔව් අපි මෙතෙන්ට ආවේ නෑ. මේ පැත්තේ යන්න පුළුවන්. යන්කෝ. අවුව අපි නගින වෙලාව දැන් හරියටම 12යි. 12යි. ඉතින් ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. යන ගමන් පොඩි විස්තරයක් දෙන්න ඕගොල්ලන්ට. මේක ඇවිල්ලා යාපහුව. යාපහුව කියන්නේ ලංකාවේ 4 වෙනි රාජධානිය නියමෙටම මේන්ටේන් කරලා තියෙනවා. දියාගල් ලනම් මනම් කතන්දර මේ මෙතන තියෙන දියාගලක්. ඔය පුරාවිද්‍යාව අතින් ගොඩක් වැදගත්. ඉතින් ඔයගොල්ලෝ ඒ සබ්ජෙක්ට් එකට ආස වෙන එන්න. ඒකට ආස නැත්නම් එන්න සීගිරියට නොදැවිනි වයඹ පළාතේ තියෙන සීගිරිය වගේම වයඹ පළාතේ තියෙන එකක් ලොකු රොක් එකක් ඉතින් රාජධානිය ඔයගොල්ලන්ට බලන්න ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම ලස්සනයි මාර ලස්සනයි එන්න කට්ටිය ඉතින් මේ දවස්වල දැන් අද සෙනසුරාදා ලොකු කට්ටියක් නැහැ හැබැයි නැත්තේත් නැහැ ඉතින් මෙහෙම කට්ටිය වැඩි වගේ මෙහෙට එනවා ඔව් ඔව් ඉස්සර අපි ටිකක් මෙච්චර මෙහෙම නෑනේ ඔව් එදා කට්ටිය ඉන්නවා අපි එකටම ආපු පාර කට්ටිය මෙච්චර කොහොමත් නෑ අපි දෙවෙනි රාපර අපිට නැග්ගන්නත් දුර ගියා මොකද ආවේ වෙසක් දවසක නේද ආවේ ඔව් වෙසක් පොය හරි පොසොන් පොය හරි ආවේ ඒ කාලේ නම් එන්න එපා ඉතින් ඔයගොල්ලන්ට හරි කරදරයි නෑ මේ වගේ කාලෙක නියමයි මේ ඇවිල්ලා ලස්සනට නිදහසේ බලලා කරලා ගිය හැකි ඔන්න මෙන්න තාප්ප මහා තාප්ප මේවා මැද්දේ යන්නයි තියෙන්නේ දකුණු දොරටුව මොනාද මේ අතනින් ඇතුළට යන පස්සේ කඩමුකුත් නෑ නේ යන්නේ. ඔව්. ඒ කියන්නේ පාකින් එකේ කඩ සෙට් එකක් තියෙනවා. එතන ඉස්සරහ තවත් තිල්ලර කඩක් තියෙනවා පොඩි කඩ දෙකක්ද කොයි. ඔව්. එතනින් ආවෙන් පස්සේ කඩ නෑ.
ගන්න ඒ මොනවද? මේ දවස්වල තමයි නැත්තේ. දැන් අපි පොය දවසේ ආපු දවසේ මතකද? ඔව් ඔව්. පාර එතකොට දෙපැත්ත තිබ්බනේ. කඩ හෙනට නෑ ඒත් මං කියන්නේ මේ දොරටුවෙන් ඇතුළටම කඩ තිබ්බ නෑනේ. මේක ඇතුලේ නෑ. මේක ඇතුලේ නැහැ. දැන් අපි මේ පැත්තෙන් ආපු හින්දා අනිත් අතලින් ගියා නම් පන්සලත් එක්කනේ එතන. ආ ඔව්. මතකද? පන්සල අහුවෙනවා මං හිතන්නේ. එතනින්? ඔව්. එහෙමද? ඔව්. අපි ඔය අර පාරෙන් එන්නේ. ඔතනින් ඉස්සරහට පන්සල. හරි හරි. ලස්සන සල් ගහකුත් තියෙනවා. මේ පැත්තේ අර ටිකක් වියලි කලාපයට පොඩ්ඩක් බරයි. තල් ගස් එහෙම තියෙනවා. තල් ගෙඩිත් තියෙනවා. මේ තියෙන තල් ගෙඩි. හරි ඔන්න දැන් අපි අතුරට යන්නේ. මෙතන තමයි නිල වශයෙන් අතුරට යන තැන. ඉතින් මෙතන ඔයගොල්ලෝ යද්දි මේ පොඩි පන්සලක් ගාන යන්න තියෙන්නේ. මේ කැප් එහෙම දාන් ඉන්නවා නම් ගලවල යන්න පුළුවන් නම් හොඳයි. අතුරට ගිහිල්ලා පෙන්නන්න. මේක ගන්න ඕනේ කියලා ගන්න හරිද? ඒ වුණාට පන්සලට ආධාරයක් කරන්න මේවා නඩත්තු කරන්න කැමති නම් කීයක් හරි දෙන්න පුළුවන්. මේක ගාන ගහලා තියෙන 200 කියලා නේ. මේක 200. දැන් 100ට 200 එහෙම තියෙනවා. එහෙම ගානක් ඉල්ලන්නේ නැහැ ඉතින්. මේක බලන්න බිම ක්ලීන්. කොම් කොලයක්වත් නැහැ. අනිත් එක තව වැදගත් දෙයක් කියන්න මේ පොලිසියෙන් දාලා ඉන්න ඕගොල්ලන්ට සේෆ්ටි එක තියෙනවා. අතනත් හිටියේ අපේ පාකින් එකෙත් ඉන්නවා. දැන් මෙන්න මෙතනත් ඉන්නවා. මේ කාන්තා එක්කෙනෙක් පොලිස් මේක දාලා. ඉතින් ඒක හරි විධිමත් ගතියක් තේරෙනවා අපිට නේ. නිකන් ඒක මාර ක්වොලිටියක් තියෙනවා. හරි දැන් ඔන්න අපි ආව නගින තැනට මෙතන ඉඳලා නගින්න පටන් ගන්න. අපි ඉන්නේ පියගැට පෙළ පාමුල. දැන් පොඩ්ඩක් නැකත් බලන සීන් එකක් තියෙන්නේ. හරියටම වෙලාව මේ. ගෝ 12යි කාලයි. අපි ගෙදරින් එද්දිත් අද පරක්කු වුණානේ. එක්කෙනෙක් පොඩ්ඩක් නැගිටින්න වෙලා ගියානේ. එහෙම කතා කරන්න එපා මහත්තයා. එయ్యා. මේක තමයි. පියගැට පෙළ. එතන පොලිස් එක්කෙනෙකුත් ඉන්නවා. දැන් අපි මේ පළවෙනි පඩිය තියන්න යන්නේ මේක මෙහෙම බලද්දි මේ පළවෙනි අඩිය තියන්න යන්නේ. ඔව් පළවෙනි අඩිය. මුකුත් පේන්නේ නැහැ උඩ මේ. නිකන් ඉවර වෙනවා වගේ පේන්නේ. උඩට යන්න ඕනේ පේන්නේ. මෙතරයි තියෙන්නේ ඉතින්. අඩිය එනි රූටි. මේක ඉතින් හරියට ඉතින් අමාරු වෙන නගින්නනේ හදලා තියෙන්නේ. අමාරු වෙන නගින්නේ. පඩි උසයි. උසයි ආනතියත් වැඩි. නිකන් අයිනකට ගිහිල්ලා නැග්ගන ඇඟට ගුණය වගේ ගතියක් තේරෙන ওই පැත්තට එන්නන්නේ. එන්න. මං ඉස්සරහින් යන්න. එතකොට මාව වැටුණොත් ඔයාලට මම අල්ලගත්තා. ඔන්න අපි වලට පුණපුණා කියන්නේ මේ වෙලාව නම් එන්න එපා. මේ ඔව්. 12ට එන්න එපා. තියෙන හැටි විතර පරක් වෙලා නැගිටලා. එහෙම කතා කරන්න එපා මහත්තයා. මහන්සිද? මහන්සි. හම්මෝ ගොඩ කාලෙකින්. අර පැත්ත බලන්න. ෂා. ඉතින් ඔයාලා දන්නව නේද මෙන්න මේ සිංහයා. රුපියල් 10 ඉන්නේ. එයා තමයි මේ ඉන්නේ. එයා තමයි මෙයා. කොහෙද ඉන්නේ? ඉන්නේ යා පහුවේ. යා පහුවේ සිංහයා දෙන්නේ. එයා බලන්න ඕන. යා පහුවට එන්න ඕන. මෙතන ඉන්නේ. යා පහුවේ සිංහයා. යා. තව බොහෝ දුර යන්න තියෙනවා. එහෙනම් අපි යමු. කැටයක්. හරි ඉතින් අපි ගොන මේක රාජධානියක් කියලා. ඉතින් ඉස්සර කාලේ රාජධානිය තියෙන කොතනද? එතන අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්න ඕනේ? දළදාව. දන්ත ධාතු. ඉතින් මේ තියෙන්නේ දළදා මාලිගාව. ඉස්සර දළදා මාලිගාව මේ. මේ තියෙන්නේ දළදා මාලිගාවේ නටබුන් තියෙන්නේ. මෙතන තමයි තිබිලා තියෙන ඉස්සර. දළදා මාලිගාව මේ දළදාව තියෙන තැන තමයි දළදාව රජුරෝ කියලා ඉතින් සැලකන්නේ. දළදාව දන්ත ධාතුව තියෙන එක්කෙනා. ඒකට මාලිගාවක් හදලා ඒක විදිහට තියෙනවා. මෙන්න මේ කැලේ අස්සෙන් අපිට යන්න තියෙන්නේ. මේ මහා පර්වතයේ මුදුන. එක පාරට අපි ආවා ඝන වනාන්තරයේ ඇතුළට. මම මේක කළු ගඟ දිගේ කරන විදිහටයි කරන්නේ. මේ වගේ වානර යාළුවෝ මේ රූස්ස මහ කැලේ අපි යන් ඉස්සරහට. මේකට හොඳට ආම් එක තියෙනවා. දැන් නම් එච්චර මහන්සි නෑ. කැලේ මැද්දී යන්නේ. අවුවත් නෑ. මාර කූල් එකේ අපි යන්නේ. නේද?
දැන් නම් කූල්. තුරු මිතුරු වතුර සෙවනේ අරගෙන. එතකොට පොඩි අලි පැටියෙකුත් මගේ පස්සෙන් එනවා. දැන් යව්වයි. දකින්න තරම් ලේසි නෑ. හැබැයි අමාරුයි. විනෝදයි. කොහමද? ගානකට හැටි. ගානකට ඇති. කොහමද? පඩි නැග්ගනාවේ. මෙන්න මේ කන්ද ලස්සනයි නේ යන්නේ. අර උලක් වගේ දී. අනේ වන්ද. පට්ට ලස්සනයි. හරි. තා චුට්ටක් යන්න තියෙන්නේ. මෙන්න මෙතන ලස්සන view එකක් පේනවා ඔයගලන්ට මේ. ලස්සන view එකක්. හරිද මං හිතන්නේ මේ පේන්නේ ඔයාලට ජලාශයක් පේන්නේ. මේ ඇවිල්ලා දැදුරුවේ ජලාශය වෙන්න ඕන. අපි එතෙන්ටත් යනවද? වෙලාවක් තිබ්බොත් ඔයගොල්ලෝ මෙහි ආවොත් පොඩ Google එකේ සර්ච් කරලා බලන්න ළඟයි ඉක්මනට ගිය හැකි. කුඹුරු ආයයි. පෙළියායක් තියෙනවා. ඈතින් කඳු පේනවා. හරිම ලස්සනයි. ආවා උඩටම නෙමේ ඒත් උඩකට ආවා. මේ view එක පට්ටනේ යන්නේ. පට්ට ලස්සනයි. හවසෙද්දි ලස්සනයි. ඔව් මේක සන්සෙට් එකට නියමයි මේ ඔක්කොම තනිකරම තැඹිලි පාට එනවා. තැඹිලි පාට වෙලා සුපීරි ලස්සනක් දෙන්නේ. සුපීරි view එකක් දෙනවා අපිට බලා ගන්න. මහන්සිද? චුට්ටක්. චුට්ටක් තියෙන යන්නේ. පතොක් සුෂ්ක කලාපීය සාකය. මෙයා චුට්ටක් ඇවිල්ලා නතර වෙනවා. ආය පොඩ්ඩක් නගිනවා නතර වෙනවා. අනේ එක දිගට ගියා නම් ඉවරයිනේ. වෙලාවට උඩ. කාටද මේ කතා කියන්නේ මේ කෙල්ල? ඔන්න අපි දැන් අමාරු හරිය පහු කරලා ඉන්නේ නේ. ඔව් දැන් තියෙන්නේ චුට්ටයි අපිට යන්න. ඔව් දැන් තියෙන්නේ මේ වගේ තැනි තලාව දිගේ පොඩ උඩට තියෙනවා. ඒකට අමාරු නැහැ. ලොකෝට අමාරු නැහැ. ඉතින් මේ ලස්සනට තියෙන පරිසරය මෙන්න මේව නම් අනුමත කරන්නේ නැහැ. හරිද? එන්න එපා ඔයගොල්ලන්ට මේව ගේන්න බැයි නම් අපිට මේ ගෙනියන්න බැයි නම්. ඔව් කැත කරන්න එපා. බොහොම ස්තුතියි. හරි ඉතින් අවසානයේ අපි ආවා තැනට. යාපහුව කන්ද මුදුනට. රාජධානියේ කන්ද මුදුනට ආවා අපි. ලස්සනයි. ඉතින් අර පැත්තක් තියෙනවා ඊට පස්සේ මේ පැත්තක් තියෙනවා. දැන් අපි මේ කෙරවලට යන්නේ කොහොමද කියලා බලන්න. සුදු පාට මල් පිපිලා මේ ලස්සනයි. ඉතින් මේක උඩට ආපුවම වටේම පේනවා මෙන්න මෙතන පොකුණකුත් තියෙනවා. මෙතන පොඩි මැද්ද තියෙනවා පොහුණක්. මේක පොඩි චෛත්‍යයක් වගේ. පාට ඉතින් අපි නම් රෙකමන්ඩ් කරන්නේ පුනම කියන්නේ හවසක එන්න සන්සෙට් එකට එන්න ලස්සන බලන්න. මාර ගති. අපි දැන් අර පැත්තට යන්න පුළුවන්. අතනින් අර පැත්තට ආයි දැන් මේ අපි යන පැත්තට පොඩ්ඩක් ගිය හැකි. වටේම කැරක් වටේම බලන්න පුළුවන්. අපි දෙන්න දැන් ගෙනාපුව කනවා. කමෙන්ට් බොනවා. ඉතින් ඔයා මේක YouTube එකෙන් බලනවා නම් අපිව subscribe කරන්න. අනිවාර්යෙන්ම. කැමති නම් subscribe පාරක් දාන්න. අපිට 5000 ගන්න චුට්ටයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි දෙන්න දැන් යාපහුව රාජධානිය උඩට සමුදියලා යන්න බිමට අපේ ටාගට් එක විනාඩි 10න් බහින්න. විනාඩි 15න් බහින්න. මේ 2:10 වෙද්දි බහින්න තමයි ටාගට් එක. දැන් 2:05යි. අපි බලමු කොහොමද වැඩි කරගන්න පුළුවන් වේද කියලා. නගින්න විනාඩි 40කට 50ක් ගියා. බලමු. ජයන්. හරි අපි දෙන්නටම දීපු ටාගට් එක ඉවරයි. විනාඩි පැය කාලෙන් බැස්සනේ. විනාඩි 15න් අපි දෙන්න බැස්සා. ඊසි. අම්මා. හරි ඉතින් ඔන්න අපි දෙන්නගේ යාපහුව මහා සංචාරය ඉවර කරලා යන්න. ඔව් මෙතන කෞතුකාගාරයක් තියෙනවා මියුසියම් එකක්. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න තවත් ගමනකින් අපි හම්බෙමු. ගොඩ කාලෙකින් ට්‍රැවල් එකක් ගියේ. ඔව් ගොඩ කාලෙකින්. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. ටටා බයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.